අපි කතා කරමු වෘෂභ ලග්න හිමිනි 2026 පෙබරවාරි මාසයේ ඔබට කෙසේ බලපායිද කියලා. ඔබට දැඩි ලෙස බාධක කම්කටොළු වලින් තුරස්ව තාමත් මානසික සුවයෙන් සැපයකින් කටයුතු කිරීමේ වාසනාව උදා කරගත් බවක් පේනවා. පවුලේ දියුණුව පවුලේ ප්‍රගතියක් ලාභාදී කරගෙන ලැබුවත් ඔබගේ ආර්ථික තත්ත්වය නම් දුර්වල වීමක් පේනවා. ලැබෙනට වඩා වියදම් භාවයක් ඇති වෙන නිසා කටයුතු කිරීමේදී පරිශ්‍රමයේ මිතාමත් වාසනාවන්ත ජීවිතයකට හේතු හදා ගන්න පුළුවන්. මව්දෙමව්පිය ආදී පවුලේ හැමදෙනාගේ උදව්පකාර ලැබෙන වගේම ඔවුන්ගෙන් දියුණුවට ඔබට කැපෙන මාසයක් වශයෙන් දකිනවා. නිරෝගී සුවයට හිංසාව පීඩාවක් කරදරයක් නැතුව ඔබට ජීවිතය ගෙනියන්න පුළුවන්කම තියෙනවා. කෙටි ගමන් බිමන් වලින් ජය ලැබෙන වගේම ඔබට සහෝදර ආදීන් ඇතිවෙනා පීඩන බාධකයක් ඇති වෙන පුළුවන් නිසා එවැනි කටයුතු වලදී බාධා ඇති වෙන බැවින් පරිස්සම කටයුතු කරන්න සිද්ධ වෙනවා. ස්ථානගත දෝෂ ඇති වුණත් ඔබ ක්‍රියාකලාපයේ අනුව සිද්ධ වීම වලට පීඩාවට ලක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඔබගේ ජම්ම භූමියේ ඇති වෙනා වූ ඉන්න ස්ථානයේ ඇති වෙනා පීඩන කාර්යභාවයක් නිසා ඔබට ටිකක් තීතල වේදනා ඇති වෙන සාගත කාලයක් වෙන්න පුළුවන්. දරුවන්ගේ දියුණුවට ප්‍රගතියටත් ඔබගේ බලාපොරොත්තු සඵල කර ගැනීමට මානසික සුවයටත් අවාසිදායී තත්ත්වයක් උදා වීමක් විශේෂයෙන් දක්වන නිසා එවැනි කාරණා කටයුතු ඉතාමත් පරිස්සමෙන් කල්පනා කටයුතු කිරීම අවශ්‍ය බව පේනවා. ඔබට ගෙදර දොර කටයුතුවලදී ඉතාම සාර්ථක දියුණුවක් ප්‍රගතියක් ලබන්න පුළුවන් වගේම ණයතුරස් ගැඹුරු වලින් මිදී ඉදිරියට යන්න පුළුවන් වාසනාවක් තියෙනවා. විවාහයක් වී යන විවාහ ජීවිතය සාර්ථක කරගන්නත් විවාහ පාක්ෂාදීන් ලැබෙන උදව් උපකාරات විශේෂයෙන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මේ නිසා ඔබගේ ජීවිතය සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේ සාමාන්‍ය සහයෝගය අවුලේ කරන කටයුතු වලින් සාර්ථක ජීවිතයක් සාර්ථක පැවැත්මක් ගෙනියන්න පුළුවන්කම විශේෂයෙන් දකින්න පුළුවන්කම තියෙනවා. අවුලේ කරන කටයුතු වලින් සාර්ථක පැවැත්මක් ලබා ගන්න පුළුවන්කමත් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමේ ශක්තියත් ඔබට වැඩිහිටියන්ගෙන් ලැබෙන උදව් උපකාරات ඔබ ආගම දාමෙන් ලැබෙන වාසනාවත් බුද්ධිසහගත කටයුතු කිරීමෙන් ඔබ ලැබෙන වාසනාවත් ඉතාමත් වාසනාවන්ත කාලයක් වශයෙන් දකිනවා. රැකියා කර්මාන්ත කටයුතු වලදී ඔබ බොහොම කැපිලා මහන්සිලා වැඩ කරත් අවසානයේ ඇතිවෙනා වූ යම් පීඩනයන් නිසා දුක් කරදරකාරී ස්වභාවයක් ඇති වෙන බැවින් ඉතාම රැකියා කටයුතු වලදීමේදී පරිස්සමෙන් කල්පනා වැඩි කිරීම අවශ්‍ය බව පේනවා. ආයෝජන කිරීම හා සමාජ ආශ්‍රිත කරන කටයුතු ඔබට සාර්ථක ජීවිතයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ මෙතෙක් කරන් ආපු කාරණා කටයුතු සාර්ථක දියුණුවට ප්‍රගතියට නෙලා ගන්න පුළුවන්කම විශේෂයෙන් දකින්න පුළුවන්කම තියෙනවා. බාහිර පිට වශයෙන් කරන කටයුතු විදේශ ආදී කරන කටයුතු වලදී ඔබට ඉතරම් පීඩාකාරී ස්වභාවයක් පෙන්වන්නේ නැහැ. ඔබ අපේක්ෂා කරන කාරණා තියෙනවා විදේශගත වෙන බලාපොරොත්තු වෙනවා නම් ඊට බාධකින් තොරව ඒ කාරණා ඊට සිද්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඔබට විශේෂයෙන් පපු ආසිත හා ඔබගේ පෙනහළු ආසිත හා වක්කොඩු ආසිත තියෙන ආසනිපකාර ස්වභාවයක් මත වෙන පුළුවන් නිසා ඒින්ද කල්පනාකාරී වැඩ කිරීමෙන් ඔබට ඊම් බැලකින් පුළුවන්කම විශේෂයෙන් දකින්න පුළුවන්කම තියෙනවා.